ෆ්‍රාන්ස් ලංකාවේ ලස්සනම කොල්ල පොහොසත්ම කොල්ල පවුලේ එකයි. මට වැඩි අවුරුදු 28කට බාලයි. මට ආදරෙයි කිව්වා. මම මගේ ළමයින්ට පෙන්නුවා. මගේ ළමයි කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ. අම්මා ආදරේ නා බඳ ගන්න කියලා. ඉතින් බා මොකටද මට හොර මිනිස්සුගේ ලිහිල්ලා අහුවෙලා මේ දරුවන්ගේ ගෙදර ප්‍රශ්නයක් ඇති වෙන්නේ. මගේ ළමයින්ගේ වදේ දැන් අවුරුදු 3ක් තිස්සේ මට නැවත දීගෙට යන්න කියලා. මොකටද බං හොර මිනිස්සු ගන්නේ මට අවසරේ තියේදී අනික මගේ තනි ජීවිතේ. මගේ වැටුපෙන් මං ජීවත් වෙන්නේ. එතකොට මං කාටවත් වගේ කියන්න ඕනේ නෑනේ. මට ඕන නම් මිනිස්සු 10ක් මං ගන්නවා. උඹට අමාරුවක් නෑනේ ඒ ගැන. බලන්න කියන ඒවා ඉස්සෙල්ලා උන්ගේ සල්ලි ඉල්ලුවා දැන් කියනවා මේ මම මගේ දුවගේ ඉඳලා හොර මිනිහෙක් එක්ක ඉඳලා අහුවෙලා ආයිලෙව්වලු. මේ වසංගත ටෙලිෆෝන් එක තියාගන්න බෑ අප්පා. දැන්